හායි ආයුබෝවන්. ඉතින් ඔන්න අදත් අපේ YouTube channel එකත් එක්ක තුමාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ඔව් අලුත් channel එකකින් අලුත් නමකින් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මතක අපි පරණ channel එකදී. ඒක නැති වුණා. ඒ හේතුවත් ඔයාලා දන්නවා. ඊට පස්සේ පටන් ගත්තා ආයෙමත් channel එකක්. ඉතින් ඒ channel එකත් YouTube එකෙන් අයින් කරලා තිබ්බා. ඉතින් ඒ හින්දා අපි තීරණය කරා අලුත් නමකින් අලුත් විදියට මේ channel එක පටන් ගන්න. හැබැයි ටිකක් කල් ගියා. මොකද ටික කාලයක් රෙස්ට් එකේ හිටියා. හැබැයි කොහමද ඔයාලට වීඩියෝ ගේනවනේ. මොකද WhatsApp වල මැසේජ් ආවා. ඒ වීඩියෝ ගේන්න නැත්තේ ඇයි ඒ වගේ ගොඩාක් කාල අප්ඩේට්ස් ආවා. ඉතින් අපි තීරණය කළා ආයෙමත් ඔයාලට අලුත් channel එකකින් වීඩියෝස් ගේන්න. ඉතින් ඒ හින්දා මේ channel එක තාමත් ඔයාලා subscribe කරලා නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම බලන්න යටින් පේන්න තියෙනවා subscribe button එක. දැම්ම channel එක subscribe කරන්න. ඉතින් මම ආයෙ විස්තර කියන්නේ නැහැ. ඒ channel එක නැතුනේ ඒක කොහොමද උනේ කියලා. මොකද මාත් එක දිගටම ටච් එකේ හිටපු අය දන්නවා මොකද උනේ කියලා. ඉතින් මං හිතනවා මේ channel එකට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. බලමු අපි වීඩියෝස් ටික දාගෙන යමු. ඉතින් ටයිටල් එක thumbnail එකේ විදිහට ඔයාලා දන්නවා අද මොකද්ද වෙන්නේ යන්නේ කියලා. ඔයාලට මතකයිනේ. අද 24. ඉතින් 24 වෙනිදා කියන්නේ මගේ බර්ත්ඩේ එක. බර්ත්ඩේ එක දවසේ ගිය පාර මගේ අපේ වයිෆ් එකෙන් හම්බුණ gift එක මතකයිනේ ඔයාලට. මේ ඉන්නේ. මෙයා තමයි ගිය පාර මට බර්ත්ඩේ gift එක විදිහට හම්බුනේ. ඉතින් ඔන්න අදත් අපි අරගෙන ඇවිල්ලා තියෙනවා මගේ බර්ත්ඩේ gift එකට වයිෆ් මට දුන්න තෑග්ග. ඉතින් අපි මේ ගන්න ගියේ ඔයාලා හැමෝම දන්න තැනකට. වැඩි විස්තරයක් ඕනේ නැහැ මම කියන්න. මොකද අපි එතනට ගිහිල්ලා බලමු. මම හිතන ලොකු වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලමු. අපි වීඩියෝස් ටිකක් ගත්තා. මොකද අපි අද උදේ තමයි ගිහිල්ලා අරගෙන ආවේ මාළුව. ඉතින් එතනට ගිහලා මේ ගත්ත මාළුවමයි එතන හිටපු මාළුවගේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. අපි දැන් ගිහිල්ලා ඒක බලලා අපි බලන්න කොහොමද අපි මොනවද අරගෙන ආවේ කියලා. ඉතින් මතක් කරලා මේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද මේ channel එකෙන් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අපි ගිය අවුරුද්දේ වගේම කලින් අවුරුද්දවල අපි අවුරුද්ද අන්තිමට ගෙනාපු වීඩියෝස් ටික අතරින් මේ වීඩියෝස් ටික මේ channel එකෙන් දිගටම ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. දිගටම අපිට එක එකතුලා ඉන්න. දැන් අපි කොහෙටද මේ ගියේ කියලා බලන්න. හරි ඉතින් පේනවනේ අපි ආවේ මර්මේඩ් ඇක්වේරියම් එකට. ඉතින් ඔයාලට මේ ටික මේ ටැංක් එක දැක්කම දන්නවා අපේ channels වල වීඩියෝස් බැලුවා අය නම් මේ මර්මේඩ් ඇක්වේරියම් එක කියලා. ඉතින් ඔන්න අපි ආයේ මර්මේඩ් ඇක්වේරියම් එකට. මර්මේඩ් ඇක්වේරියම් එකේ ඔයාලට මතක ඇතිනේ අයිකනික් ටැංක්ස් දෙකක් තියෙනවා. ඉතින් ඒකෙන් එක ටැංක් එකක් තමයි මේක ඉන්නවා අරවාන වරයිටිස් 3ක්. ඒත් එක්කව සිල්වර් ඩොලර්ස් වරයිටිස් කිහිපයක්. ඉතින් මට සිල්වර් ඩොලර්ස්ලා හදන්න ආසාව ආවේ මෙන්න මේ ටැංකිය දැකලා. ඉතින් ඔන්න ඔයාලට රිෆ්ලෙක්ෂන් පේනවා. එහා පැත්තේ ඉන්නවා සුපර් රෙඩ් අරවාන කෙනෙකුත්. තව ටිකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මේක ඉන්න ෆ්ලැග් ටේල් කෙනෙක්. මටත් ෆ්ලැග් ටේල් කෙනෙක්ව හදන්න ඕනේ. අපි බලමු. මොකද අපි ඉස්සරහට ඊළඟ අවුරුද්දේදී මං හිතනවා අපේ ගෝල් ටැංක් එක ගහන්න පුළුවන් මේක කියලා. ඉතින් ඒකෙදී අපි ඔය කියන ඔක්කොම මාල් ටික හදමු. අපි ගන්න ආපු මාල් ටික සිලෙක්ට් කරන කලින් පොඩි වටයක් දාමුකෝ. ඉතින් පේනවනේ. මං හිතන්නේ මේක වයිට් බාසිලා ඩෝලර් එක තමයි මේ ඉන්නේ. ඒත් එක්කම රෙඩ් හුක් එක ඉන්නවා, බ්ලැක්බෙරි එක ඉන්නවා, ස්පොටඩ් එකත් ඉන්නවද කොහෙද මට හරියට බලමු. ස්පොටඩ් එකක් ඉන්නවා. ඉතින් ඒත් එක්ක ඔන්න ඉන්නවා මේ පැත්තේ සුපර් රෙඩ් අරවානයක් ඉන්නවා. ඒත් එක්කම ඇල්බිනෝ සහ තව ස්ට්‍රින්ග් රේ වරයිටි එකක් ඉන්නේ. මාරම ලස්සන වලට පේනවනේ. ඉතින් කලින් හිටපු අරවන්න මේ ඉන්නේ අලුත්ම සුපර් රෙඩ් අරවාන කෙනෙක්. වෙනවනේ මාරම ලස්සනයි. සුපර් රෙඩ් තමයි මං හිතන්නේ. මං වැරදි නම් ඔයාලා යටින් නිවැරදි කරන්න මාරම ලස්සනයි. පේනවනේ. යාගයන්ගේ පැටර්න්ස් කලර්ස් ඒ හැමදේම මාරම ලස්සනයි. ඉතින් ඔන්න ඒත් එක්ක මෙතන ඉන්නවා මං හිතන්නේ මේක පයික් නදර්න් පයික් තමයි මං හිතන්නේ. මම ඇහුවේ නෑ. ඔයාලා නදර්න් පයික් නෙමෙයි අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒත් එක්ක මෙතන තව සික්ලිඩ් වරයිටි එකක් හිටියා. මට මෙයාලා නම අහන්නත් බැරුව ගියා. ඔයාලා දන්නවනේ මේ වරයිටි එක මොකක්ද කියලා අනිවාර්යෙන් ඒකත් යටින් නම කමෙන්ට් කරගෙන යන්න. ඉතින් සික්ලිඩ්ලා කියන්නේ ඔයාලා දන්නවනේ. අපි මාළු හදන්න පටන් ගත්ත කාලේ පට්ට මාස් සෙට් එකක් තමයි දිගටම හදපු සෙට් එකයි. ඒත් එක්ක මෙතන ඉන්නවා ඔරිනෝකෝ පීකොක් බාස්ලා දෙන්නෙක්. පීකොක් බාස්ලා නම මතක තියන්න. මොකද ඔයාලට මේ වීඩියෝ එකේ හයිලයිට් එකක් තමයි ඒක. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉන්නවා ගෝල් ෆිෂ් වරයිටිස් ටිකක්. ඉතින් මේකත් ඉම්පෝර්ටඩ් ගෝල් ෆිෂ්ලා. ඔයාලා දන්නවා මම එච්චර ගෝල් ෆිෂ් ෆෑන් කෙනෙක් නෙමෙයි. අපේ වයිෆ් නම් හැබැයි ගෝල් ෆිෂ් වලට මාර මාසයි. එයා කියනවා ටැංකියක් හදමු කියලා. අපි බලමු ඉස්සරහට ගෝල් ෆිෂ් වල ටැංකියක් හදන්න. ඉතින් ඒත් එක්ක මෙතන ඉන්නවා කැට් ෆිෂ් වරයිටියක්. අර මේන් ටැංකියෙත් හිටියා. ඔයාලට මතක ඇති. එයත් මාර ලස්සන වරයිටි එකක්.
ඒත් එක්කම ඔයාලට මෙහා පැත්තෙන් බලා ගන්න පුළුවන් මගේ ඩ්‍රීම් ෆිෂ් කෙනෙක් තමයි මේ. අපිට තාම මේ කෙනෙක්ව ගන්න බෑ මොකද මට අලුත් ටැංකියක් ගෙදර තියාගන්න ඉඩ මදි. ඉතින් ඒ හින්දා දැනට ස්කිප් කරලා තියෙනවා එයාව. ඔන්න ඉන්නවා සිංගු පීකොක් බාස් එක. මාරම ලස්සන වෙරයිටි එකක්. බලාගෙන යන්කෝ අපි. එතකොට මෙතන ඉන්නවා කෙල්බරි පීකොක් බාස් සෙට් එකක්. ඔන්න මෙතන ඉන්නවා ස්පොටඩ් සිල්වර් ඩොලර් එක. ඔයාලට මතක ඇති අපි ගාව කෙනෙක් ඉන්නවා. මෙතනින්ම ගත්ත කෙනෙක් තමයි ඉන්නේ. එයා මේ සෙට් එකෙම තමයි ගත්තේ. ඔයාලට මතක ඇති. එයා නම් මේට වඩා සෑහෙන ලොකුයි. ගෙදර ගියන් බලමුකෝ. ඉතින් ඒත් එක්කම මෙතන ඉන්නවා ඉන්ඩෝ ටයිගර්ස්ලා සුපර් ක්වොලිටි ඉන්ඩෝ ටයිගර් සෙට් එකක්. ඉතින් මම මේ මාළුත් මගේ අද බකට් ලිස්ට් එකට ඉන්නවා. මොකද මම ඇත්තටම තීරණයක් අරන් ආවේ නැහැ මොනවද ගන්න කියලා. මං ගාව අයිඩියා එකක් තිබ්බෙත් නැහැ මොනවද ඉන්නේ කියලා. බලමු. මෙතනත් ඉන්නවා තවත් ඊට වඩා පොඩ්ඩක් පොඩි ඉන්ඩෝ ටයිගර් සෙට් එකක්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන ඉන්නවා මෂී සෙට් එකක්. ඉතින් මේක බ්ලූ මෂීද ගෝල්ඩන් මෂීද කියලා නම් මට ඇත්තටම අයිඩියා එකක් නැහැ. තව ඉන්නවා සුපිරිම මාරම ලස්සන ආචර් ෆිෂ් සෙට් එකක්. ඉතින් ඔයාලට රිෆ්ලෙක්ෂන් එකෙන් වයිෆ් තමයි පේන වෙත්තේ මාළුන්ට වැඩිය. ඉතින් ලංකල ෂොට් එක අපි අරගෙන තිබ්බේ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඉතින් හැබැයි මේ මෂීලා නම් මාරම ලස්සනයි. කොයි සෙට් එකක් එක්ක දැම්මොත් පොන්ඩ් එකකට හැබැයි මාරම ලස්සනට ඉඳි. තාම අපිට හදන්න බෑ. බලමු ඉස්සරහට. ලස්සන මාළුවෙක් මොකද එයාලා ලොකු නම් මාරම ලස්සනක් වෙනවා. ගෝල්ඩන් එක වුණත් බ්ලූ මෂීර් එක වුණත් මාරම ලස්සනයි. ඒකම ආචර් ෆිෂ්ලා මෙතන ඉන්නවා. බලමු. මට එයාලටත් ආසයි. බලමු. ඔන්න මෙතන ඉන්නවා පැරට්ලා දෙන්නෙක්. ඔයාලට මතකද බලන්න මෙන්න මේ පැරට් සැන්ටා පැරට්. ඔව් එයා තමයි අපි ගාව හිටියේ. ඉතින් එයාව අපි රීහෝම් කරා. ඔයාලට මතක ඇති මං ගෙනාවද කලින් channel එකේ වීඩියෝ මට ඇත්තටම මතක නැහැ. එයාව රීහෝම් කරා. මොකද මගේ ටබ් එකේ හිටියේ. ටබ් එකේ ඉද්දි ආයේ ලස්සන පේන්නේ නැහැ. ඉතින් මේකට ගෙනාවා. දැන් දෙන්න ඉන්නවා ලස්සනට. ඉතින් ඒත් එක්කම උවාරු සික්ලිඩ් එකේ ඉන්නවා. ඔයාලට මතක ඇති අපි උවාරු එක්කෙනෙකුත් මෙතනින් ගත්තා. උවාරු එක්කෙනෙක් ඉන්නවා. එයාත් දැන් හොඳට ඇදලා ඉන්නවා. බ්ලැක්බෙරි සිල්වර් ඩොලර් ඉන්නවා. බ්ලැක්බෙරි කෙනාවත් අපි මෙතනින්ම තමයි ගත්තේ. මොකද ගොඩාක් මාළුන් අපි ගත්තේ මෙතනින්ම තමයි. පේනවනේ මාරම ලස්සනයි උවාරු එක නම්. අපේ ගෙදර ගියාට පස්සේ අපි ගෙදර ඉන්න කෙනාව පෙන්නන්න. ඉතින් ඔන්න ඒත් එක්කම අපි අරවාන රූම් එකට ගියොත් ලස්සන අරවාන සෙට් එකක් ඉන්නවා. මං අතර මට අකලංගය නැතුව නම් ටික නම් කියන්න බෑ. මොකද මම නම් ටික දන්නේ නැහැ. මම ඔයාලට අරවාන සෙට් එකව පෙන්නන්න. මාර ලස්සන අරවාන සෙට් එකක් ඉන්නවා. ටැනින් ලයිට්ස් උත් දාලා මාරම ලස්සන සෙට් එකක් ඉන්නවා. ඔයාලට පේනදි ලයිට් එකකින් ඉඳ තමයි පොඩි අර ගැස් වෙන ගතියක් පේන්නේ. මාරම ලස්සනයි. ඉතින් තාම අපිට අරවාන කෙනෙක් හදන්න බෑ. ගොඩක් අය අහනවා ඇයි අරවානලව ගන්නෙ නැත්තේ කියලා. මොකද අරවාන කෙනෙක් හදනවා නම් එයාට හරියන ඉඩක් දෙන්න ඕනේ. හරියන ටැංක් එකක් තියෙන්න ඕනේ. අපි ගාව තියෙන්නේ අඩි 4යි 2යි 2 ටැංක්ස් නේ. ඉතින් ඒකක මේ අරවාන එක හදන්න බෑ. ඒ හින්දා අපි දැම්ම අරවානලට යන්නේ නැහැ. අපි දැනට මේ අරවානල දිහා පොඩ්ඩක් බලලා සනසනවා. බලන්නකො. ඉතින් ඔයාලටත් අපි බලලා නිකන් ඉන්න. ඔයාලටත් අපි පෙන්නනවා. බලමු ඉතින් කවදාරි අපේත් ඉඳී මේ වගේ ලස්සන අරවාන සෙට් එකක්. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. හරි ඉතින් දැන් මාළු බැලුවා ඇති. දැන් අපි සිලෙක්ට් කරගත්තේ කවවද බලන්න. ඔව් මම කලින් කිව්වනේ පීකොක් බාස්. ඉතින් ඔන්න අපි පළවෙනි මාළුව විදියට සිලෙක්ට් කරගත්තේ සිංගු පීකොක් බාස් කෙනෙක්. ඉතින් ඔන්න අපි එතනදී මේ තුන්දෙනා තමයි හිටියේ. තුන්දෙනාගෙන් මුලින්ම අපි හිතුවා ඒත් ලොකුම එක්කෙනාව ගන්න. හැබැයි අපි ඉන්න කට්ටියත් එක්ක බලද්දී අපි හිතුවා දෙවනියට ලොකු එක්කෙනා ගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒ හින්දා ලොකු එක්කෙනාව අයින් කරලා දෙවනියට ලොකු එක්කෙනාව තමයි තෝරගත්තේ. හරි කොහමරි සෑහෙන ගේමක් දීලා අන්තිමටම මම අපිට ඕන මාළුව වල්ලා ගත්තා. ඉතින් ඔය ඉන්නේ. මම ඉන්නව බෑග් එකට දාගන්නකම්. මාර්ම ලස්සනයි. හැබැයි අපි ලොකුම එක්කෙනා ගත්තේ නැතුණා ලස්සනම පැටර්න්ස් දෙබ් එක්කෙනා තමයි මේ ඉන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ අපි දෙවනියට සිලෙක්ට් කරගත්තේ රෙඩ් උක් සිල්වර් ඩොලර්. ඉතින් මෙයාව අල්ලන වීඩියෝ එක ගන්න බැරුව ගියා. මොකද මම මෙයාව අල්ලද්දි වයිෆ් කතා කරලා ඉතින් කතා කරලා තමයි ගෙන්න ගත්තේ. මෙන්න මම මාළුව අල්ලනවා කියලා. හරි. කොහොම හරි අපි දැන් දෙන්නවම බෑග් කරගත්තා. කොහොම තමයි අපේ ටුවර් එක උනේ. රයිට් ඉතින් ඔන්න අපි ගෙදරට ආවා කට්ටියව අරගෙන. මේ ඉන්නේ. ඔයාලා දකින්නදී අපි අල්ල ගන්නවා. මෙන්න ඉන්නවා. පීකොක් බාස් එකක් සිංගු. මාර ලස්සන පීකොක් බාස් වෙරයිටි එකක් තමයි මේක. ඒතකොට මෙතන ඉන්නවා අපි කලින් එක්කෙනෙක් වෙනවා. ඔයාලට මතක ඇති අපි කලින් channel එකේදී. හැබැයි එයා නැති වුණා මතකනේ. කාලයක් කරන් තිබෙන දවස් 3ක් ඉතින් ඒ කාලෙදී එයා නැති වුණා. ඉතින් ඔන්න අපි තව එක්කෙනෙක්ව ගෙනාවා. ඉතින් මේ දෙන්නවා තමයි අපි අරගෙන ආවේ. එයා නම් මාරම ලස්සනයි පේනවනේ.
එතන හිටපු කට්ටියගෙන් ලොකුම එක්කෙනානේ මේ අපි ගත්තේ දෙවනිය ලොකු එක නම් කර අපේ මෙතන ඉන්නවා පීකොක් බාස් සෙට් එකක්. එයාලත් එක්ක ඉන්න පුළුවන් සයිස් එකක කෙනෙක් තමයි අපි අරගෙන ආවේ. හරි. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. දැන් කට්ටිය ඇක්ටිවේට් කරගමු. මුලින්ම ටෙම්පරේචර් ඇක්ටිවේට් එකක් කරගෙන හිමීට මෙයාලව වතුරට ඇක්ටිවේට් කරලා අපි මෙයාලා ටැංකියට රිලීස් කරද්දී ඔයාලට වීඩියෝ එකක් ගන්නවා. හරි. ඉතින් ඔන්න දැන් අපි කට්ටියව දෙන්නව ටැංකියට රිලීස් කරගන්න යන්න. ඉතින් මෙයාලව දැන් පැය භාගයක් විතර ටෙම්පරේචර්යි වෝටර් ඇක්ලිමේට්ුයි කරගත්තා. ඉතින් අපි හිමීට රිලීස් කරගමු. මුලින්ම අපේ මොකද්ද මෙයාගේ නම? රෙඩ් හුක් සිල්වර් ඩොලර් එක්කෙනාව. right. මං හිතුවට අපේ අර හිටපු අනිත් සිංගු කට්ටියක හිටිය ලොකු එක්කෙනෙක්. එයා මේ අපේ මොනෝ සෙට් එකකට වැඩිය ලොකුයි කියලා හිතුවට එහෙම නැහැ. ඔක්කොම එක සයිස් එකේ වගේ. එයාවත් අපිට ගේන්න තිබ්බා. කොහොම එයා ගියාද? නෑ ඉන්නා නේ. මේ පීකොක්ලා තමයි බයම. ඔයාලට මතකද අපේ මුල හිටපු ඔරිනෝකෝ එක්කෙනෙක්ට වුණ දේ ටැංකි මාරු කරද්දී. ඉතින් එයාගෙන් පස්සේ ඇත්තටම පීකොක්ලා පොඩ්ඩක් හැන්ඩල් කරන්න බයයි. අන්න ෂා මාර ලස්සනයිනේ. මං හිතනවා ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා. මොකද එකම සයිස් වගේ ඉන්නවා. හරියන්නේ අපේ මොනෝ සෙට් එකේ එක්කෙනෙක්. මෙන්න ඉන්නවා අනිත් දෙන්න. ඒ දෙන්නා ටිකක් ලොකුයි. ඔයාලට මතකද මෙන්න මෙයාව? අපේ කවුද මේ ස්පොටඩ් සිල්වර් ඩොලර් එක්කෙනා. එයා නම් දැන් සෑහෙන ලොකුයි. මම මෙයාලගේ අප්ඩේට් එකක් ගේන දැන් ටිකක් මෙයාලා ටැංකිය සෙටල් වුණායින් පස්සේ. කොහොම තමයි බලන්න මාර ලස්සනයිනේ. මම ඇත්තටම ආසාවෙන් හිටපු වෙරයිටි එකක් තමයි මේ සිංගු කියන්නේ. මොකද පීකොක්ලගේ ලස්සනම වෙරයිටි එකක්. හරි මේ කට්ටිය ටිකක් මේකට සෙටල් වුණාට පස්සේ අපි ලස්සන වීඩියෝ එකක් ආයෙ ගමු. ඉතින් ඔන්න දැන් ඔන්න ආයෙ මම කැමරාව අතර ගත්තේ රෑ වෙලා. පේනවද යාළුවා ඉන්න යාව කැපිලා පේන අපේ සිංගු පීකොක් බාස් එක්කෙනා. අනිත් එක්කෙනාත් ඉන්නවා මෙතන. හරි අපි බලමු කට්ටිය කොහොමද ඉන්නේ කියලා දැන්. මෙන්න ඉන්න අපේ අලුත් යාළුවා. පේනවනේ අපේ මොනෝ සෙට් එකේ එයාගේ වෙනස දැක්කම මට ඇත්තටම කලින් කිව්වා වගේ දැන් හිතනවා අපරාධ ඇත්තට ලොකු එක්කෙනා අපිට ගන්නත් තිබ්බා කමක් නැහැ. මෙයා හොඳයි. මොකද ලොකු එක්කෙනා මං හිතුවා ඇත්තටම මෙයාලට වැඩිය ලොකුයි කියලා නෑ. ඔක් හරි. එයාවගේ නම නම් කට්ටියම එක සයිස් එකේ ඉන්නවා. ඒත් එක්කම මෙන්න ඉන්න අපේ රෙඩ් හුක් එක්කෙනා. අපි ගාව දැන් ඉන්නවා බ්ලැක්බෙරි ඉන්නවා ස්පොටඩ් සිල්වර් ඩොලර් එකේ ඉන්නවා රෙඩ් හුක් එකේ ඉන්නවා. ටැංකිය හිටපු කට්ටිය ඉන්න අය අරතන ඉන්න අපේ වාරු එක්කෙනා මතකයිනේ අන්තිම කලින් channel එක තියෙද්දි අන්තිම වීඩියෝස් වලදී අපි මෙයාව ගෙනාවේ. මේ වාරු එක්කෙනා ඉන්නවා. අපේ පොලි සෙට් එකේ ඉන්නවා. ඔර්නාට එක්කෙනා කොටේ ඇස්සේ තමයි හැංගිලා ඉන්නේ. ඉතින් කොහොම තමයි අලුත් අප්ඩේට් එක කියන්නේ මාළුම්ම දාලා ඒ මාළුන්ගේ අප්ඩේට් එක. මාරම් ලස්සන මාළුවෙක් තමයි මේ. ඉතින් අනිවාර්යෙන්ම ඔන්න මෙයාට නම් විශේෂ නමක් කමෙන්ට් කරගෙන යන්න ඕනේ. බලන්නකො. අනිවාර්යෙන් මෙයාට විශේෂ නමක් කමෙන්ට් කරගෙන යන්න. මං හිතනවා අපේ අලුත් channel එකේ හොඳ අයිකන් එකක් වෙයි කියලා මෙයා. ඉතින් ඔහොම තමයි අපේ බර්ත්ඩේ සර්ප්‍රයිස් vlog එක උනේ. ඉතින් මාළු ආවා. අලුත් channel එක පටන් ගත්තා. අලුත් channel එකේ පළවෙනි වීඩියෝ එක දැම්මා. ඒ වීඩියෝ එක බලලා ඔයාලා අපේ channel එක subscribe කරා. ඔව් subscribe කළා නේද ඉන්නේ? නැත්තම් දැම්ම subscribe කරන්න. මොකද බලමු මං හිතනවා මේ channel එකේ නම් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් ඒකට YouTube පැත්තේ මොන හරි ඇඩ්වයිස් දෙන්න ගන්න කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් පොඩ්ඩක් මාව contact කරගෙන මට details ටික දෙන්න. මොකද මම කලින් channel නැති උනේ. මේක කොහොමද හරි විදිහට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේ දන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම WhatsApp link එක තියෙනවා පල්ලෙන්. අනිවාර්යෙන්ම message එකක් දාලා මට ඒකන පොඩ්ඩක් update එකක් දෙන්න. හරි. ඉතින් අවුරුදු ඉවර වෙන කලින් අනිවාර්යෙන්ම මාළු ඔක්කොම යන update එක ඔයාලට අරන් එන්න. මේ ආපු දෙන්න විතරක් නෙමෙයි අපි videos දෙන්න නැති වුණාට ලොකු වෙනසක් වෙලා තියෙනවා. වෙනසක් කියන්නේ ලොකු මාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ යන වලට අප්ඩේට් එකක් අනිවාර්යෙන් ඉක්මනට අවුරුදු ඉවරෙන් කලින් අප්ඩේට් එකක් වලට අරන් එන්න. හරි. ඉතින් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට මං ගිහින් එන්නම්.